ආයුබෝවන් සංදේශයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම සංජය ආර් ලියනාරච්චි. සෞහෘද හිතවතුනි, අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන කිසියම් දේශපාලනික නැඹුරුවක් තියෙන මාතෘකාවක්. ඇත්තටම කියනවා නම් දේශපාලනයෙන් තොර කිසිවක් මේ ලෝකේ නැහැ කියලා ප්‍රසිද්ධ අදහසක් තියෙනවා. දේශපාලනය සියලු දේ දේශපාලනිකයි. දේශපාලනයෙන් වියුක්ත කරන්න බෑ ජ්‍යොතිෂයක්. ඇත්තටම ජ්‍යොතිෂය නිර්මාණය වෙලා තියෙන්නේ අතීතයේදී මේ රජවරුන්ගේ රජ කුමාරවරුන්ගේ පැවැත්ම අධිරාජ්‍ය බිහිවීම සම්බන්ධ කාරණා මූලික කරගෙන. රජවරුන්ට තමයි බ්‍රාහ්මණ පඬිවරුන් ඍෂිවරුන් විසින් මේ ජ්‍යොතිෂයෙන් අනුශාසනා කරලා තියෙන්නේ. ඉතින් අපිට මේක පෙරදිග අපරදිග කියලා නෑ නේද? අපිට හම්බ වෙනවා අපේ ඉතිහාසය ගත්තොත් එහෙම පණ්ඩුකාභය කුමාරයාගේ උපත ගැන කිව්ව අනාවැකිය. උන්මාද චිත්‍රාවන්ගේ දරුවෙක් ඉපදුනොත් අර පණ්ඩුකාභය කුමාරයාගේ මාමාවරු 10 දෙනාගේ ඉරණම ගැන. ඉතින් මේ ආදි වශයෙන් ගත්තාම මේ අපි අහලා තියෙනවා මේ ජූලියස් සීසර්ට පවා නැකත් කරුවෝ කිව්වා කියලා සෙනට් සභාවට ඒ වෙලාවේ යන්න එපා අනුතුරක් වෙන්න තියෙනවා කියලා. ඉතින් මේ වගේ නක්ෂත්‍ර විද්‍යාව පාවිච්චි කරලා අතීතයේ ඉඳලා විවිධ මත පර කරලා තියෙනවා. ඒ නිසා මම මේ දේශපාලනික මාතෘකාව මොකද්ද මේක මේ පහුගිය දවස්වල මම දැක්කා AKD Go Home කියලා සටන් පාඨයක් සටන් පුවරු සොයාගත්ත පිරිසක් උද්ඝෝෂණයක නිරත වෙනවා. ඒ වගේම වී ගොවියන් මීහරකුන්ගේ මූණු වලට අමාත්‍යවරුන්ගේ ඡායාරූප සවි කරලා පිදුරු කවනවා හුන්නක්කු දෙනවා නේද? ඒ වගේ දේවල්. ඒ වගේම බන්ධනාගාරයේ ඛේදවාචකයක් සිදු වුණා. ඒ වෙනුවෙන් අධිකරණ අමාත්‍යවරයා ඇතුළු රජයට ලොකු චෝදනා ප්‍රමාණයක් එල්ල වුණා. අධිකරණ ශේෂ්ත්‍රයේ ගැටලුවක් ඇති වුණා, අර්බුදයක් ඇති වුණා. ඒ සම්බන්ධව අධිකරණයේ විනිසුරුවරුන්ගේ නීතිඥවරුන්ගේ සිට ප්‍රධාන විපක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයා, සජිත් ප්‍රේමදාස මහත්මයා, නාමල් රාජපක්ෂ මහත්මයා ඇතුළු ප්‍රධාන විපක්ෂ කණ්ඩායම් එක්සත් වෙලා එකම වේදිකාවකට ඇවිල්ලා කටයුතු කරන්න එකඟ වුණා. ඊට පස්සේ අපි දැක්ක දෙවුන්දර පෙරහැරේ කාවාඩි ප්‍රශ්නය. ඉතින් මේ ප්‍රශ්නත් එක්ක ඊට රජය විසිනුත් ප්‍රතිචාර දැක්වුවා. රජයේ තමන්ගේ ජනප්‍රියත්වය 75%කට වැඩිය තියෙනවා කියලා සමීක්ෂණ වාර්තා ඉදිරිපත් කරා. ඒ වගේම ගොවියන්ට නිර්දය ලෙස වාග් ප්‍රහාර එල්ල කරමින් කිව්වා මේ මඩ සෝදාගත් කල ගොවියන් රජකමට සුදුසුයි කියලා නිකන් මේ චූන් වෙන්න එපා. ඒක මේ රොබර්ට් නොක්ස් විසින් කියලා තියෙන්නේ උඩරට රදල ගොවියන්ට. ඒ නිසා මේ ඔයාලා මඩ සෝදාගත් කල රජකමට සුදුසු නෑ කියලා. ඉතින් මෙහෙම මේ පැති දෙකේ තියෙනවා අදහස්. ඉතින් මේ රට මේ වෙද්දි මේ සමාජයේ මේ පාර්ශවයන් දෙකට අයිති පිරිස් තමයි ඉන්නේ. කෙසේ නමුත් මම මෙහිදී ශාස්ත්‍රීය කාරණාවක් තමයි ඉදිරිපත් කරන්නේ. මම පුද්ගලිකව කැමති නෑ රට නැවත නැවත අරගලවලට යමින් ආර්ථිකය කඩා වැටෙමින් අපද ඇතුළත්ව සියලු දෙනා පීඩාවට පත් වෙන්න පෝලිම් වල නේද කාලය නාස්ති කරන්න දුක් විඳින්න එවැනි යුගයක් එනවට. ඉතින් ඒ නිසා විය යුත්තේ අරගල කිරීම උද්ඝෝෂණය කිරීම නොව මැතිවරණයක් ආවම තමන්ට සෑහීමකට පත් වෙනවා නම් ඒකේදීව තියාගන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඒ වගේම සෑහීමකට පත් වෙන්න බැරි නම් ඒකේදීව ගෙදර යවන්න ජනතාවට අයිතියක් තියෙනවා. ඉතින් ඒ අයිතිය තහවුරු කිරීම රජයේ වගකීමක්. එහෙම නැතුව අපි අවුරුදු 30ක් ඉන්නවා 20ක් ඉන්නවා මේක ගත්තේ දෙන්න නෙමෙයි. ඒ වගේ බුද්ධිමත් නොවන ප්‍රකාශ කිරීම ඉතාමත් හිතකර නෑ. මොකද මේ ලෝකෙ පහළ වෙච්ච කිසිමු බලවත් පාලකයෙකු කිසිදු අධිරාජ්‍යයකු සදාකාලිකව බලයේ හිටියෙත් නෑ. ඔවුන්ගේ අධිරාජ්‍ය සදාකාල පැවතියෙත් නෑ. මහා ඇලෙක්සැන්ඩර්ගේ අධිරාජ්‍ය ඔහු මියගිය සැනින් කෑලි කෑලි වලට කැඩිලා ගියා. රෝම අධිරාජ්‍යය අද වෙද්දී ඉතාලිය කියන්නේ යුරෝපයේ තියෙන බලවත්ම රටක් නෙමෙයි. ඊට වැඩිය බලවත් රටවල් යුරෝපයේ තියෙනවා. රෝම නගරයට සීමා වෙනවා රෝම අධිරාජ්‍යය. ඒ වගේම ජිංගිස් ખાන් මේ මුළු ලෝකෙම යටත් කරගෙන විශාල ප්‍රදේශයක් යටත් කරගෙන අනසක පතුරවගෙන උත්සාහ කරපු පුද්ගලයා. ඔහු මිය ගිහිලා තිනවා. අද වෙද්දී මොංගෝලියාව කියන්නේ ඒ තරම් සැලකිල්ලකට ලක් නොවන තුන්වෙනි ලෝකේ දුප්පත් රටක්. ඉතින් ඒ විදිහට බැලුවාම මේ ලෝකයේ බලවත් වෙච්ච ජාතීන් ස්පාඤ්ඤ ජාතිය අද සාමාන්‍ය යුරෝප රටක්. බ්‍රිතාන්‍ය ගත්තාම හිරු නොබසින අධිරාජ්‍ය ගත්තාම අද ඇමරිකාවට පහලින් තියෙන්නේ. ඇමරිකාව එක්ක සහයෝගයෙන් Tamanගේ අර පැවැත්ම රැකගෙන යනවා. ඒ නිසා මේ
ලෝක බලවතුන් මේ බලය අල්ලගෙන හිටපු අය සදාකාලිකව හිටින ඒ අය මැරිලා ගියා. ඒ අයගේ නමට සමහර වෙලාවට කළු පැල්ලම් එකතු වෙලා තියෙනවා. අප්‍රසාදයේ පළ වෙලා තියෙන ඉතිහාසයේ අඳුරු පරිච්ඡේද නියෝජනය කරනවා. හැබැයි ශ්‍රේෂ්ඨ විදිහට රටවල් පාලනය කරපු නායකයෝ හිටියා. ඒගොල්ලෝ හරි ජනතාවට ආදරෙන් කරුණාවෙන් සලකලා ජනතාවගේ සුබ සිද්ධිය සලකපු අය ඉතිහාසගත වෙලා තියෙනවා. ඉතින් මේක මේ රජයත් තේරුම් ගන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ තියන්න ඕනේ. ඒවයින් ජනමතය පැහැදිලිව ප්‍රකාශ වෙන්න ඕනේ. ඒවා වෙනස් කරන්න උපාය මාර්ගික ක්‍රියාවලියන්ගෙන් බලය අත්පත් කර ගැනීමට යෑම පවා අපකීර්තියට පත්වීම සහ පැවැත්ම කාලය කෙටි කර ගැනීමට හේතු වෙන කාරණාවක්. ඉතින් අපි දන්නව නේද අර අවුරුදු 30ක් පැවති යුද්ධය අවසන් කරපු ජනාධිපතිවරයාව පවා ඒ අගමැතිවරයාව පවා පළවා හරින ජනතාව කටයුතු කළා, උද්ඝෝෂණය කරලා සටන් කරලා. ඉතින් එහෙම වෙන්න හේතුව අර බලය අත්නෝමතික විදියට පාලනය තමන් නතු කර ගැනීමට යෑම ඒ ඉතාමත් බලය පවත්වාගෙන යෑම වැදගත් වුණාට ඒ ඉතාමත් බුද්ධිමත්ව සහ ඉතාමත් සංවේදී ආකාරයෙන් කළ යුතු කාර්යයක් නැතුව අධිතක්සේරුවෙන් අමනෝඥ ප්‍රකාශ කරමින් කරන්න ඕන කාර්යයක් නෙවෙයි කියන එකයි මගේ මතය. කොහොම හරි අපි දැන් යමු. මේක හරි වැදගත් වෙනවා මේ දෙපාර්ශ්වයටම. ඒකේදීව තියාගන්න ඕනේ නම් ඔයාලා මොනවද කරන්න ඕනේ? ඒකේදීට ආදරේ කට්ටිය ඒකේදීගේ පාක්ෂිකයෝ මොනවද කරන්න ඕනේ? ඒ වගේ මේකේදී යවන්න ඕනේ නම් යවන්න ඕනේ කොයි වෙලාවේද? කොහොමද යවන්න ඕනේ? ඒකට සුදුසු ග්‍රහ බලය කොහොමද රට අස්ථාවර කරන්නේ නැතුව ඒ ක්‍රියාවලියට යන්නේ කොහොමද කියන එක ඔබට මේ වැඩසටහන අවසානයේ මේ සාකච්ඡාව අවසානයේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි මම අර කියනවා වගේ කලිනුත් කියනවා මම මේ අපේ ලංකාවේ කේන්ද්‍රයේ අරගෙන සාකච්ඡා කරන 1948 පෙබරවාරි 4 වෙනිදා උදේ 7:30ට නිදහස ලැබෙන වෙලාවේ ලංකාවේ කේන්ද්‍රය. හැබැයි මම මේකට පුද්ගලිකව පොඩ්ඩක් කැමති නෑ. මම පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්නම් මොකද මේ අකමැති වෙන්න හේතුව කියලා. දැන් ලංකා කේන්ද්‍රය කුම්භ ලග්නයේ කේන්ද්‍රය ශනිගේ ලග්නාධිපති ශනිගේ කේන්ද්‍රය. හරිද? ලග්නාධිපති ශනිගේ කේන්ද්‍රය වුණාම ලග්නාධිපති ඉන්නේ 6 වැන්න සතුරු සහ රෝගස්ථානේ සතුරු බලයෙන් තමයි ඉන්නේ. මේ වෙලාවට හදන කේන්ද්‍රයේ ශනි ඉන්නේ 6 වැන්නේ. ඉතින් ලග්නාධිපතිය හතුරෙක් වෙලා සතුරු සහ රෝගස්ථානේ ඉන්න එක දුෂ්ට ස්ථානයක ඉන්න එක ඒක මූලික වශයෙන් පොඩි ගැටලුවක්. සැලකිය යුතු ගැටලුවක්. දෙවැන්න සිකුරු බුද ලග්නයේ ඉන්නවා. ගැටලුවක් නෑ. සිකුරා විනෝදකාමී ප්‍රීතියෙන් ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ආකර්ශනීය පෙනුමක් තියෙනවා. ඒ නිසා තමයි ලංකාව ලස්සන ලංකාව ආකර්ශනීය. ඒක තමයි පුංචි දූපතක්. ඉතින් ඒ අර බුද්ධගේ නියෝජනවනේ හුරු බුහුටිකම ආකර්ශනීය හුරු බුහුටි රටක් මේක. ඒකට මේ ලෝකේ කට්ටිය ආදරය කරන්නේ මේක ආදරණීය රටක්. තුන්වැන්නේ වික්‍රමස්ථානේ රාහු ඉන්නවා. දක්ෂයෝ ඉන්නවා. හැබැයි රාහු සතුරු වෙලා ඉන්නේ. රාහු සතුරු නාම හපංකම් කරනවා. හැබැයි නරුම විදියට කටයුතු කරනවා. ඔළුව හරියට පාවිච්චි කරන්න නැතුව කටයුතු කරනවා. දක්ෂතා වික්‍රමයේ තියෙනවා. වික්‍රමයේ තිබුණාට නපුරු ස්වභාවයක් ඒකේ තියෙනවා. ඉතින් කුජ 7 ඉන්නවා. කුජ 7ට ප්‍රශ්නයක් නැහැ. මොකද මේක මේ විවාහ වෙන කේන්ද්‍රයක් නෙවෙයිනේ. හැබැයි කුජ 7 ඉඳන් ලග්නය දකින්න ඒ නිසා නිතරම ගැටීම් තියෙනවා. යුද්ධ කලබල නැත්තම් ලේ වැගිරීම වගේ දේවල් මේ මොකද කෙලින්ම 7 ඉන්න කෙනාට එක පේනවා. ලග්නය දකින්න නිසා. මොකද සම බලයෙන් ඉන්නේ. ඉතින් ඊට පස්සේ සම කියන්නේ හොඳට සහ නරකට කියන දෙකටම. කේතු 9 ඉන්න පුණ්‍යස්ථානයේට කේතු ආධ්‍යාත්මික ග්‍රහයෙක් වෙච්ච කේතු පුණ්‍යස්ථානයේට හොඳ වුණාට කේතු ඉන්නේ සතුරු බලයෙන්. ඒ සතුරු බලයෙන් කේතු ඉන්නකොට පුණ්‍යස්ථානේ ආගමික සංස්ථාවේ පවා ප්‍රචණ්ඩකාරී දේවල් වෙනවා අපිට. 56 ඉඳන්ම අපි දන්නවා 56 දී දේශපාලනයට ආගමික සංස්ථාව එනවා. ඇවිල්ලා වේදිකාවල කෑ ගහනවා, සටන් කරනවා, විපක්ෂය නිර්දය ලෙස විවේචනය කරනවා. එහෙම යනවා. හැබැයි ඊට පස්සේ වෙන්නේ බණ්ඩාරනායක මැතිතුමා ඝාතනය කිරීමට ආගමික සංස්ථාව හේතු වුණා කියලා කියනවා. ඉතින් මේක බෞද්ධ විතරක් නෙමේ අනිකුත් ආගමික සංස්ථාවටත් අදාළයි. මේ සියලුම ආගම් පුණ්‍යස්ථානය නියෝජනය කරන නිසා මේ වැයේදී ප්‍රචණ්ඩත්වය තියෙනවා. කෝලහල වලට පාදක වෙනවා. දැන් අපිට හම්බුනොත් එහෙම මෑතකදී වෙච්ච පාස්කු සම්බන්ධ කාරණේදීත් ආගමික අන්තවාදයක් තමයි ඉස්මතු වෙලා ආවේ. එතකොට ඒ වගේම තමයි කොයි වෙලේ බැලුවත් අපේ ආගමික සංස්ථාවට පවා කර්මක කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් ඒ නිසා මේ එතන ඒ ස්ථානයේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. චන්ද්‍රයා නීච චන්ද්‍රයා
ගුරු එක්ක යෝග වෙලා ගජකේශරී යෝගයේ හදනවා. ඉතින් කර්මස්ථානයේ ක්‍රියාවේ ලංකාවේ ව්‍යාපාරික කටයුතු වලට නම් හොඳ තැනක්, වාණිජ්‍ය කටයුතු වලට ගුරු දසවැන්න ඉන්න නිසා ඒ කාලේ ඉඳලා මෙහෙමනේ. ඒ නිසා ඒක හොඳයි. ඒ වගේම තමයි අපි ලෝකයට යමක් කියලා දෙන්න පුළුවන්, උගන්වන්න පුළුවන්. මම හිතන්නේ අපේ හඳහනේ හොඳම තත්ත්වෙන් ඉන්නේ ගුරු ග්‍රහයා දසවැන්නේ ඉන්නේ. මිත්‍ර බලයෙන් ඉන්න නිසා සුබයි. ලංකා කේන්ද්‍රයේ 12 යන්නේ රවි ඉන්නවා. ඊළඟට 12 යන්නේ රවි ඉන්නේ. රවි සතුරු බලයෙන් ඉන්නේ. ඉතින් සතුරු රවි 12 යන්නට ගියාම අපි දන්නවා පුද්ගලයෙකුට නම් සිර දඬුවම් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපිත් රටක් විදිහට හිර වෙලා ඉන්නේ බලවතුන්ගෙන්, බලවත් අයගෙන් අපි පීඩනයට ලක් වෙලා ඉන්නවා බලවත් රාජ්‍ය වලින්. ඉතින් මේ රවි සතුරු වීමත් මෙන්න මේ තත්ත්වය තියෙනවා. මම විශ්වාස කරනවා අවුරුදු 80 දී අපේ බුදු පියාණන් වහන්සේත් පරිනිර්වාණයට පත් වුණා. දැන් අපිට අපි 78 ගත කරන්නේ 48 ඉඳලා ගත්තාම ඉතාමත් ඉක්මනින් කියන්නේ අවුරුදු 80ක් විතර වෙනකොට ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අලුතෙන්ම හදලා අලුත් නැකතකින් අලුතෙන්ම රට පටන් ගත්තොත් අලුත් උපන්දිනයකින් හොඳයි කියලා හිතනවා. මේ හඳහනත් එක බැලුවාම මේ හඳහන ලංකාවට යම් කිසි විදියකින් අපේ රටට සහ ජනතාවට අවාසිදායක තත්ත්වයක්, පීඩාකාරී තත්ත්වයක්. මොකද අපේ ගොවිතැන ඉතාමත් ශාස්ත්‍රීය වෙලා තිබුණු යුගයන් තිබුණා අපේ රටේ. ඒකට හේතුව වුණේ මේ ශනි සුබව ඉන්නේ නැති පෙර යුගයේ. ඉතින් මේ ශනි දැන් සතුරු වෙලානේ ඉන්නේ. ශනි සතුරු වුණාම වෙන්නේ ගොවියට දැන් වැව් දහස් ගණනක් තියෙන රාජ්‍යයක් මේක. මේ වැව් දහස් ගණනක් තියෙන කෘෂිකර්මය වෙනුවෙන් හැබැයි ගොවියට ශනි සතුරු බලයෙන් ඉන්නේ. ඉතින් පීඩාකාරී. ඉතින් දැන් මේ ශනි දැන් මේ වෙලාවේ වක්‍ර වෙලා තියෙනවා. ගුරු උච්ච වෙලා තියෙනවා. රාහු මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නවා. අපේ හඳහනේ ග්‍රහයන් ගණනාවක් සතුරුයි. රාහු සතුරුයි, ශනි සතුරුයි, කේතු සතුරුයි, චන්ද්‍රයා නීචයි, රවි සතුරුයි. එතකොට මේ ග්‍රහයන් 9 දෙනාගෙන් බර ගානක් සතුරුයි. එතකොට එහෙමනම් මේ අය සරයි කියන්නේ මේ ග්‍රහයන්ගේ ස්වභාවය සරපරුෂයි. දැන් මේ සරපරුෂ ශනි වක්‍ර වෙනවා. ශනි යනවා එයාගේ ගෙදර පැත්තට. කුම්භ රාශිය පැත්තට යනකොට මේ කියන්නේ කුම්භ රාශිය කියන්නේ ලංකාවේ ලග්නයනේ. දැන් ශනි වක්‍ර වෙන්නේ මීනේ ඉඳලා පිටුපස්සට කුම්භයේ දෙසට. ඒකට සර සේවකෙක්, නපුරු සේවකෙක් තමන්ගේ ගෙදර එනවා. ගෙදර එනකොට කාටද ප්‍රශ්නේ? ගෙදර ඉන්න බිරිඳට සහ ළමයින්ට. කියන්නේ අපි රටවැසියන්ට. මේ ශනි වක්‍ර වීම රටවැසියන්ට නම් යම්කිසි පීඩාවක් වෙනවා. සතුරු සෙන්සුරු යනකොට සැර තාත්තා කෙනෙක් ගෙදරට එනවා වැඩට ගිහිල්ලා මහන්සි වෙලා පොඩි රෙස්ට් එකකට ගෙවල් කිට්ටුවට එන. හැබැයි ශනි කුම්භයට යන්නේ නැහැ. කුම්භයේ දෙසට ගමන් කරනවා. කියන්නේ ගෙදර වැටමායමට ගිහිල්ලා කෑ ගහලා අපි දන්නවා සෙනසුරු කුම්භයේ ඉන්න කාලේ, මකරේ ඉන්න කාලේ මේ ශනි ලංකාවේ තත්ත්වය මොකද්ද කියලා. කොවිඩ් ආව, අර්බුද ඇති වුණා, අරගල ඇති වුණා, රජය පෙරළුණා, මිනිස්සු පෝලිං වල ගහමරා ගන්න තත්ත්වයට පත් වුණා. ඇයි ඒ? අර නපුරු සෙනසුරු තමන්ගේ ගෙදරට ආපු වෙලාව. මකරේ කුම්භය පහු කරගෙන මේ ඉන්නේ. ඉතින් ඒ නිසා සෙනසුරු කොහොමත් ලංකා කේන්ද්‍රයට නපුරුයි. ශනි සතුරු බලයෙන් තමයි. මොකද සිංහ රාශිය තමයි ඉන්නේ. මගේ පුද්ගලික මතය මේක වෙනස් වෙන්න ඕනේ. අලුත් ජනරජ ව්‍යවස්ථාවක් අලුතෙන් හදලා අලුත් ව්‍යවස්ථාවක් හදලා එංගලන්තයේ එක්ක තියෙන අපේ යටත් විජිත එක්ක තියෙන මේ මකුළු දැල් හුයක තරම්වත් බැඳීමක් තියෙනවා නම් ඒක සේරම කඩලා දාලා ඉවත් කරලා දාලා අපි ස්වාධීන රාජ්‍යයක් විදියට සුබ නැකතකින් නැවත පටන් ගන්න ඕනේ. අවුරුදු 80 සම්පූර්ණ වුණාට පස්සේ මට හිතෙනවා එහෙම දෙයක් වේවි කියලා. මොකද්ද සිතුවිල්ලක් ඇති වෙනවා මේ එහෙම යුග පෙරලියක් මේ 80 අවුරුද්දෙන් පස්සේ ඇති වේවි කියලා. ඉතින් ඊට පස්සේ මේ ලංකා කේන්ද්‍රයට අදාළව යෝග ගත්තාම තියෙනවා මාලා යෝගය, ධර්ම කර්මාධිපති යෝගය, ගජකේශරී යෝගය, බ්‍රහ්ම යෝගය, විමලා යෝගය, රාජ ලක්ෂණ යෝගය, නීච භංග යෝගය, විපරීත රාජ යෝගය, ධීමන්ත යෝගය, වෙෂී, චාමර, පරිජාත, ගලකේශරී, ශ්‍රීමත්, චතුර්මුග වගේ විශාල යෝග ගණනාවක් තියෙනවා. ඉතින් ඒවයි සුභඵල අසුභඵල ගැන අපිට අවබෝධයක් තියෙනවානේ. එතකොට සෙනසුරු මහදසාවෙන් තමයි ලංකාව නිදහස ලබලා තියෙන්නේ. ඊට පස්සේ
සෙනසුරුගෙන් පස්සේ බුධ 1950 දී සිට 67 දක්වා බුධ මහ දසාව තිබිලා තියෙනවා. මේ බුධ මහ දසාවේ කුජ අන්තර් දසාවේ කියන්නේ කුජ කියන්නේ නේද? රුධිරය හලන ග්‍රහයනේ. ඉතින් 1959 සැප්තැම්බර් 26 වෙනිදා මේ බුධ මහ දසාවේ කුජ අන්තර් දසාවේදී බණ්ඩාරනායක මහත්මයාට අර කිව්ව සතුරු කේතු පුණ්‍යස්ථානයේ ඉන්න සතුරු කේතු නියෝජනය කරන පාර්ශවයක් විසින් චීවර වෙස්ගත් කෙනෙක් විසින් වෙඩි තබල ඝාතනය කරනවා. 71 කැරැල්ල 1971 දී කැරැල්ලක් රෝහණ විජේවීර මහත්මයා නායකත්වය දීලා කේතු මහ දසාවේ රාහු අන්තර් දසාවේ තමයි මෙන්න මේ කැරැල්ල යන්නේ. හරිද? එතකොට රාහු කියන්නේත් පාපී, කේතු කියන්නේත් පාපී, දෙන්නම සතුරුයි ලංකාවේ හඳහනට මේ කාලේ ජනතාව පීඩාවටපත් වුණා. ඊට පස්සේ 1977 දී සිකුරු මහ දසාව ලබනවා. ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනවා. සිකුරු මහ දසාවේ රවි අන්තර් දසාව කාලේ තමයි මේ 1977 ආණ්ඩුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා විවෘත ආර්ථිකය හඳුන්වලා දීලා මේ කියන්නේ රවි අපි දන්නවා ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ලග්නේ රවි ඉන්නවා. ඉතින් මේ පළවෙනි විධායක ජනාධිපති කියන්නේ රජෙකුගේ බලතල තියෙන තනතුරක් නිර්මාණය වෙලා 77 දී මේ සිකුරු මහ දසාවේ රවි අන්තර් දසාව. හැබැයි රවි සතුරුයි රවි වැයස්ථානයේ ඉන්නේ 77 බලයටපත් වෙලා 17 අවුරුද්දක් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇදී යනවා. මේ අතරතුර 1983 දී කළු ජූලිය ඇති වෙලා මේ ත්‍රස්තවාදී ප්‍රශ්නයටත් මූලික වෙච්ච සිංහල දෙමළ කෝලහලය 1983 දී කළු ජූලිය කියලා ඇති වෙනවා. සිකුරු මහ දසාවේ රාහු අන්තර් දසාවේ ඔළුව නැතුව නේ වැඩ කරේ නේද? ඒ කාලේ ඔළුව නැතුව ඔළුව කල්පනා කරන්නේ නැතුව ඊටමත් අත්නෝමතික විදියට කරපු දේවල් වල ප්‍රතිඵලයක් විදියට අවුරුදු 30ක සුවනවන තුවාලයක් ඇති වුණා. 88 89 දී ශනි අන්තර් දසාවේදී ලංකාවම දුක් කඳුළු වලින් ලංකාවේ මව්පියන් දුකෙන් ඇඬු කඳුලින් සිවිල් යුද්ධයක් ඇති වෙලා 88 89 භීෂණ කාලය ඇති වෙලා ඒ මර්ධනය කරන්න ගිහිල්ලා 60000ක් පමණ තරුණයන් ජීවිත හිමි වෙච්ච මේ කාලය ඒ කාලෙම උතුරේ ත්‍රස්තවාදයත් හිස එසෙව්වා. ඉතින් ඉන්දියානු හමුදාව ලංකාවට ආවා. මේ තත්ත්වයන්ට පාදක වෙන කාලේ සෙනසුරු අන්තර් දසාව තමයි තිබුණේ. ඊට පස්සේ රවි මහ දසාව ආවා 1994 දී ප්‍රේමදාස මැතිතුමා 1993 දී මිය යනවා. ඒ කියන්නේ සිකුරු මහ දසාවේ අවසානයේදී එක්සත් ජාතික පක්ෂ රජය අවසන් වෙනවා. සංවර්ධන ව්‍යාපෘති සැලකිය යුතු ප්‍රමාණයක් ඒ කාලේ ඇති වුණා. මහවැලි කඩිනම් ව්‍යාපෘති ඇති වුණා. රටේ යම්කිසි ආර්ථික වශයෙන් පිබිදීමක් ඇති වුණා. කර්මාන්ත ශාලා විදේශ රැකියා සම්බන්ධව රටට සල්ලි ටිකක් එන ඔය විනෝදාස්වාදය පිරුණු යුගයක්. අපි දන්නවා එච්.ආර්. ජෝතිපාල මහත්මයාම ගම්මුදාවට ගිහිලා සින්දු කියනවා ප්‍රේමදාස මහත්මයා රට පුරා ගම්මුදාව නිර්මාණය කරා. ඒ වගේම ඔය තරුණ සේවා සභාවේ කලාකරුවන් ඔය බෙල්ලුඩ් ගම්මානය හරහාම ඇවිල්ලා තමන්ගේ දක්ෂතා පෙන්නපු ඔය චන්ද්‍රලේඛා රූකාන්ත චන්ද්‍රසේන හෙට්ටිආරච්චි වගේ අපි ආදරණීය කලාකරුවන්ගේ ඒ ලස්සන ස්වර්ණමය යුගයක් තිබුණා. ඒ වගේම 70 දශකයේ ඉඳලා ආපු ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ඒ වගේම ඉන්ද්‍රාණි පෙරේරා මෙනවිය ඇතුළු ත්‍රී සිස්ටර්ස් ලගේ ඒ යුගයේ තිබුණා. ඉතින් මේවා මේ කලාවට මෙන්න මේ සිකුරු මහ දසාව ලංකාවේ හඳහනේ බලපෑව ආකාරය තමයි අපිට පේන තියෙන්නේ. කොහොම හරි 93 රණසිංහ ප්‍රේමදාස මහත්මයා මිය යනවා, ඝාතනය වෙනවා. ඊට පස්සේ 1994 දී ලංකාවට රවි මහ දසාව ලබනවා. රවි මහ දසාව ලබනකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ලංකාවේ පාලනයට පත් වෙනවා. එතුමියගේ පාලන කාලයේදී එතුමිය කාන්තාවක් රජපුටුවේ වාඩි වෙච්ච නිසා ලංකාවේ ප්‍රථම ජනාධිපතිතුමිය යම්කිසි එලියක් රටට ලැබුණා. මේ යුද්ධය පැවතුණා. ඒ වගේම යම් සංවර්ධන ව්‍යාපෘති එතුමිය ආරම්භ කරා. ඔය සමෘද්ධි ව්‍යාපාරය වගේ ආරම්භ කරලා සාමාන්‍යයෙන් ජනතාවට පොඩි අර රජිනකගේ ප්‍රතාපවත් බව එතුමිය තුලින් විද්‍යමාන කරමින් එතුමියගේ පාලන කාලය ඔහොම ගලාගෙන යනකොට අපි දන්නෝනේ රවි 12 යන්නේ ඉන්නේ රවිත් ලංකා කේන්ද්‍රයේ සතුරු බලයෙන් ඉන්නේ. ඉතින් එතුමියට ඇසක් පවා හිමි වෙනවා. එතුමිය සේනාධිනායිකාව විදියට මේ යුද්ධය මෙහෙවමින් කටයුතු කරලා එක්තරා අවස්ථාවක ත්‍රස්ත ප්‍රහාරයක් නිසා 2000 දී චන්ද්‍රයාගේ දසාව ලබන්නේ ලංකාවේ කේන්ද්‍රයේ දසවැන්න කර්මස්ථානයේ තමයි චන්ද්‍රයා ඉන්නේ. නීච චන්ද්‍රයා ඉන්නේ.
ගුරු එක්ක යෝග වුණාම ගජකේශරී යෝගේ අපි දන්නවා 2010 අතර කාලය තුලදී තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට පත් වෙලා යුද්ධය ප්‍රකාශ කරලා අර ලංකාවේ අර නීච චන්ද්‍රයා කියන්නේ තද හිත් නපුරු හිත් ක්‍රියාත්මක වෙන කාලේ දැඩි තීන්දුව තීරණ අරගෙන නේද මොනම හේතුවක් නිසාවත් යුද්ධය නතර කරන්නේ නැහැ කියන තීන්දුව අරගෙන මේ ගජකේශරී යෝගයේ මේකට බලපෑවා. යුද්ධය අවසන් කරලා 2010 වෙද්දී නීච චන්ද්‍රයාගේ දසාව ඉවර වෙනකොට ලංකාවට අර ලෝකයේ චෝදනා ගොන්නකුත් එක්කම නමුත් ජයග්‍රාහී තත්ත්වයකට පත් වෙනවා. මේ යුද්ධය අවසන් වෙද්දී ලංකාවට ගත කරන්නේ චන්ද්‍රයාගේ දසාවේ සිකුරු අන්තර්දසාව. ඉතින් සිකුරගේ අන්තර්දසාව ජනතාව සතුටින් හිටියා. හැබැයි මේ 2010 විතර වෙද්දී මේ යුද්ධය අවසන් කරලා ඒකේ සතුට ජනතාවගේ සිත් තුළ තිබුණ කාලයක්. ලංකාවේ ඊට පස්සේ ආර්ථික වශයෙන් ප්‍රබෝධයක් ඇති වුණා. සංවර්ධන කටයුතු ඇති වුණා. ඉතින් මේවා මේ 2010 ආසන්න කාලයේදී මේ ඉන්න හේතුවක් තමයි යම්කිසි තද ස්වභාවකින් යුත් පාලනයක් කර්මස්ථානයේ ක්‍රියාව පෙන්වන දන දසවැන්නේ ක්‍රියාත්මක වුණා. ඊට පස්සේ අපි දන්නවා ලංකාවට එන්නේ කුජ මහදසාව 2010 අතර අපි දන්නවා මේක මිලිටරිකරණය වෙච්ච යුගයක් 2010 අතර නේද? අර හමුදාවට රෙජීමයක් නිර්මාණය වෙලා හමුදාව හැම එකටම මැදිහත් කරගන්න මට්ටමට කියන්නේ හමුදාව මැදිහත් වුණේ නැහැ. නමුත් දේශපාලඥයන් විසින් නිකන් අර හමුදා නිලධාරීන් මැදිහත් කරගෙන කටයුතු කිරීම නිසා 2010 කාලයේ කුජගේ දසාව යම්කිසි රටේ නිකන් මිලිටරිකරණය වෙච්ච ස්වභාවයන් තිබුණා. 2017න් පස්සේ ලංකාවට රාහු ලබනවා. රාහු කියන්නේ ලංකාවේ වික්‍රමස්ථානයේ ඉන්න පාපියා. ඉතින් රාහු ලැබුවට පස්සේ අපි දන්නවා රටේ ඇතිවෙච්ච තත්ත්වය 21 22 කාලේ කොවිඩ් වසංගතය ආවා. ඊට පස්සේ ලංකාවට ආවා අරගලයක් ආර්ථික අර්බුදයක් අරගලයක් ආවා. ඒ වගේම තමයි 2024 9වෙනි මාසේ 21 වෙනිදා ලංකාවේ ජනාධිපතිවරයෙක් අලුතෙන් පත් වෙනවා. මේ අපේ කතා මාතෘකාවේ කතානායකයා AKDගේ පදවි ප්‍රාප්තිය 2024 9වෙනි මාසේ 21 වෙනිදා මේ වෙද්දි තිබුණේ ලංකාවට රාහු මහදසාවේ ශනි අන්තර්දසාව. ඉතින් රාහු මහදසාව තියෙනවා 2035 11 වෙනකන් 2035 11 වෙනි මාසෙන් පස්සේ ගුරු මහදසාව ලබනවා. අන්න ඒ කාලේ නම් මේ තියෙන කේන්ද්‍රය අනුවත් ලංකාවට ඉතාමත් හොඳයි. මොකද ගජකේශරී යෝගයේ ක්‍රියාත්මක වෙනවා වගේම ගුරු දසවැන්නේ ඉන්නේ ලංකාවට මිත්‍ර සුභව ග්‍රහය තමයි මේ හඳහනේ ගුරු. ඉතින් ලෝකයේ යම්කිසි ආර්ථික ප්‍රගතියක් ලබා ගනී ව්‍යාපාරික අංශෙන් දියුණු වේ වගේම ලෝකයේ යම්කිසි ශේෂ්ත්‍රයන්ගේ ලෝකයට උපදෙස් දෙන්න පුළුවන් මට්ටමේ ප්‍රඥාවන්තයන් බිහි වෙන්න පුළුවන් කාලයක් 2035න් පස්සේ උදා වෙනවයි කියලා ඉතාමත් පැහැදිලිව කියන්න පුළුවන්. නිශ්චිතවම කියන්න පුළුවන්. ගජකේශරී යෝගයේ තියෙනවා. ඒ වගේම ගුරු දසවැන්නේ ගුරු මිත්‍ර බලයෙන් තමයි ලංකාවට ඉන්නේ. ඉතාමත් සුබ කාලයක් වෙනවා මෙන්න මේ 2035න් පස්සේ කාලේ. ඉතින් මේ 2035 වෙනකන් රාහුගේ කාලෙනේ නේද? ඔළුව නැහැ කියන රාහුට ඔළුව තියෙනවා. කේතුරුනේ ඔළුව නැත්තේ නේද? හැබැයි රාහුගේ ඔළුව මේ නපුරු අසුරයෙකුගේ ස්වභාවය තමයි. අසුරයනේ රාහු හැබැයි සතුරු වෙලා ඉන්නකොට එයා නපුරුයි. ඉතින් මේ ස්වභාවය ගන්නේ මෙහෙම තින් රාහුගේ කාලයක් තමයි අපි මේ දැන් ගෙවමින් ඉන්නේ. ඉතින් මෙහෙම මේ අපි මේ කාලය ගෙවනකොට අපි කල්පනා කරලා බලන්න ඕනේ එහෙනම් අපි කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා. රාහු කියන්නේ නපුරු දුෂ්ට පාපියෙක් පවට පොළඹවන කෙනෙක්. එහෙනම් අපි අනිවාර්යෙන්ම ආධ්‍යාත්මික වෙන්න ඕනේ, ධර්මානුකූල වෙන්න ඕනේ, මෛත්‍රියෙන්ම කටයුතු කරන්න ඕනේ. කේන්ති ගන්න හොඳ නෑ වගේම කේන්තිය ව්‍යාප්ත කරන්න පතුරවන්න හොඳ නෑ. වෛරය වපුරවන්න හොඳ නෑ. ඒකේ අනිෂ්ට ප්‍රතිඵලය අනිවාර්යෙන්ම ලැබෙනවා. ඉතින් අපි දන්නවනේ මේ අරගලයේ වෙච්ච කාල සීමාව මේ සේරම අයිති වෙන්නේ 2017න් පස්සේ ඉන රාහු මහදසාවට. ඉතින් රාහු ලැබුවාම තියෙනවනේ අවුරුදු 18ක් නේ දිගු කලක් රාහු ඉන්නවා. ඉතින් රාහු දිගු කලක් ඉන්න නිසා අපි ප්‍රවේශමෙන් සහ ධර්මානුකූලව කටයුතු කරන්න ඕනේ. දැන් අපි එනවා AKDගේ හඳහනට. AKDගේ හඳහන ගත්තාම මිත්‍රවරුනි AKDගේ හඳහනේ එතුමා උපන්දින 1968 නොවැම්බර් මාසේ 24 වෙනිදා
එතුමාගේ හඳහන විදිහට එතුමාගේ ලග්නයේ විදිහට එතුමාම ප්‍රකාශ කරනවා අර ජනාධිපති පදවි ප්‍රාප්තියෙන් පස්සේ කෝවිලකට එතුමා ඇතුල් වෙන වෙලාවේ පූජකතුමා අහනකොට වෘශ්චික ලග්නය කියලා. ඉතින් ඒ නිසා අනවශ්‍ය විදිහට තර්ක කරලා වැඩක් නැහැ. ධනු අරමයි මෙහෙමයි කියලා එතුමාම කියනවානේ. ඉතින් එතුමාගේ ඒ ආකාරයෙන් බැලුවම එතුමා උදේ කාලේ තමයි ඉපදිලා තියෙන්නේ. වෘශ්චික ලග්නයට ආවම උත්සසල නැකතේ රවිගේ නැකතකින් ඉපදිලා තියෙන රවි බුධ ලග්නේ ඉන්නවා. ඉතින් රවි බුධ ලග්නේ ඉන්නකොට හොඳ කතිකේ නායකත්වයක් තියෙන කෙනෙක්. ප්‍රතාපවත් නායකයෙක්. ඉතින් මේ වගේම රවි ලග්නේ හිටපු අය තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමාගේ රවි කුජ ලග්නේ ඉන්නවා. ඒ කියන්නේ රජතුමා සහ සේනාව. මෙතන රජතුමා සහ රාජකුමාරයා අනුර කුමාර දිසානායක මැතිතුමාගේ නැත්නම් අපි කියනවා රවි බුධ කියන්නේ බුධ ආදිත්‍ය යෝගයේ චතුර කතිකයෙක් වෙනවා එතුමා. ඒ වගේම තමයි ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ රවි ලග්නේ හිටියා. ඒ කියන්නේ ඉන් අදහස් වෙන්නේ රවි ලග්නේ ඉන්න අය නායකයෝ පැහැදිලිවම. ඉතින් අනුර කුමාර දිසානායක මැතිතුමාගේ චරිතයට මේක ගැලපෙනවා. සිකුරු ඉන්නවා දෙවැන්නේ. ඉතින් එතුමාට තියෙනවා ලයාන්විත කතාවක්, බොහොම ආකර්ශනීය කතාවක්. චන්ද්‍රයා තුන්වැන්නේ ඉන්නවා වික්‍රමස්ථානේ. හොඳට හිතලා මතලා වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රාහු සහ ශනි පස්වැන්නේ ඉන්නවා. රාහුසන් සතුරු බලයෙන් ඉන්නේ කියන්නේ පාපී පිරිස් ඉන්නවනේ. දැන් රාහුගේ දසාවකනේ මෙතුමා බලයටපත් වෙන්නේ. මේ බලන්න පස්වැන්න තමයි භාග්‍යස්ථානයේ වාසනාව උදා කරන තැන. මෙතන රාහු සහ ශනි ඉන්නවා. ශනි මිත්‍රයි, ශනි සමයි, රාහු සතුරුයි. එතකොට මේ අපි දැක්කා මේ අපි ලංකා කේන්ද්‍රයේ සතුරු රාහුගේ දසාවක් යන්නේ. දැන් මෙතුමා ජනාධිපති වෙනකොට රාහු සතුරු රාහු මෙතුමාගේ පස්වැන්නේ ඉන්නවා. ඉතින් මෙතුමාගේ ශනි තමයි මෙතුමාගේ වාසනාව ගේන භාග්‍යස්ථානයේ ඉන්න ග්‍රහය වෙන්නේ. ඉතින් මේ ශනිගේ කාලේ තමයි එතුමා ගත කරේ. එතුමාටත් සෙනසුරු මහ දසාවේ සෙනසුරු වතුරු දසාව තමයි ගත වුනේ. ඉතින් ඒ අනුව බැලුවම මේ ලංකා කේන්ද්‍රයේ සහ මෙතුමාගේ දශාව අතර සමගාමී ස්වභාවයක් තියෙනවා. මේ ලංකාවේ කේන්ද්‍රය ගත කරපු දශාවයි මෙතුමාට භාග්‍ය ගෙන දෙන ග්‍රහයාගේ දශාව මෙතුමා ගත කරමින් හිටියේ. මේ සමානුරූපී බව නිසාම තමයි එතුමාට ඉතාමත් පහසුවෙන් මහ ජනතාව මේ ශනි නියෝජනය කරන මහ ජනතාවගේ සහාය ලබා ගන්න හැකි වුණේ. ඉතින් මේ අවස්ථාවේ මේ ශනි ගෝචර ගමනින් ලංකා කේන්ද්‍රය ගමන් කරනවා. ලංකා කේන්ද්‍රයට මේ රාෂ්ටකයක් තිබිච්ච වෙලාව, ඒ වෙලාවෙම මෙතුමාගේ ශනි මහ දසාවේ ශනි අතුරු දසාව ගියා. ඉතින් ඒ වගේම තමයි ලංකා කේන්ද්‍රය ගත්තත් ලංකාවත් ශනි අතුරු දසාවක් තමයි ගෙවමින් හිටියේ. මේ කාරණා ඔක්කොම ගත්තාම ශනි බලවත් කාලයක් තමයි අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ඡන්දය ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වුණු කාලේ. ඉතින් එතුමාට දශාවන් වල සහාය මේ සියල්ල තිබුණා. භාග්‍යස්ථානයේ හිටියේ ශනි එක්ක යෝග වෙච්ච රාහු කියන්නේ අරගලකරුවන්. ඒ කියන්නේ බොහොම ප්‍රචණ්ඩකාරීව ආවේගශීලීව හැසිරෙන අය සතුරු රාහුගෙන් නියෝජනය කරනවා. මේ අරගලකරුවන් හේතු වුණා, මේ අරගලයේ හේතු වුණා එතුමාට බලය සඳහා අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙන්න. ඒ අනුව ගත්තහම රාහු සහ ශනි ඉඳිද්දි මේ ශනිගේ කාලේ තමයි මෙතුමාගේ වාසනාව අත්පත් කරගන්නේ රජ වෙන්න. ඉතින් එහෙමනම් මේ රටේ සෙනසුරු බලවත්ව ඉන්න කාලේ අනුර කුමාර දිසානායක මැතිතුමාව පරාජය කරන්න, එහෙම නැත්නම් ගෝ හෝම් කියලා ගෙදර යවන්න ලේසි වෙන්නේ නැහැ. ඉතින් ඔය සටන් කරන කට්ටියට, උද්ඝෝෂණය කරන කට්ටියට සුදුසු කාලයක් එනවා. ඒ කියන්නේ සෙනසුරු ග්‍රහයා ගෝචර ගමනින්ම නීච වෙන කාලයක් එනවා. ඒ කාලේ තමයි 2027 ඒ කියන්නේ ලබන අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 9 වෙනි මාසේ 29 ආසන්න කාලයේදී ශනි නීච වෙන්න පටන් ගන්නවා. මේ නීච වීම දිගටම වසර 2කමාරක් ශනි නීච වෙලා මේෂයේ ගත කරනවා. මෙන්න මේ මේෂයේ ගත කරන ශනි සෙන්පතියගේ ගෙදරට ගියාම ඉතාමත් අර කුල්ල කුජීත වෙනවා කියලා කියන ඉතාම පහත් මට්ටමට වැටෙනවා. මේ වෙලාවේදී අනුර කුමාර දිසානායක මහත්මයාගේ වාසනාව ගෙන එන විදුලි බුබුල ශනි නිවි යනවා, දුර්වල වෙනවා. මෙන්න මේ වෙලාවේදී එතුමාට විරුද්ධව ක්‍රියාත්මක වෙන මැතිවරණ ක්‍රියාවලියක් හෝ වෙනත් ක්‍රියාවලියක් කරා එතුමාගේ බලය අඩු වෙන්න හෝ ගිලිහී යාමේ බලය හුවමාරු වීමේ ඉඩ කඩක් තියෙනවා. ඉතින් මේ කාලයට පෙර
AKD go home කියන එක ඒ තරම් ප්‍රායෝගික නෑ. ඒ වගේම තමයි දැන් මේ වෙලාවේ ශනි කුම්භ රාශිය ආසන්නයට ගමන් කරන වක්‍ර වෙලාවේ අනුර කුමාර දිසානායක මැතිතුමාව ගෙදර යවන්න බෑ. දෙසැම්බර් 10 විතර වෙනකන් ශනිගේ යම් යම් බලපෑම් තියෙනවා. ඒ බලපෑම් නිසා සමහර වෙලාවට මේ යම්කිසි අප්‍රසාදයන්ට ලක් වෙන්න පුළුවන් වුණත් බලය ගිලිහීමක් වෙන්නේ නෑ. බලය පැහැදිලිවම 2027 ක්ෂය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ අවස්ථාවේදී මේ අර AKD go home කියන සටන් පාඨය ඇත්තටම වෙඩි තියපු උණ්ඩයකින් බුලට් එකකින් නැවත වෙඩි තියන්න බෑනේ නේද? ඒක හිස් පතරොන් කොපුවක්. ඉතින් දැන් මේ AKD go home කියන එක එක්ස්පයර් වෙච්ච යල් පැන ගිය සටන් පාඨයක්. ඒක gota go home කියලා පාවිච්චි කරපු එකක්. ඒක නැවත පාවිච්චි කරනවා කියන එක කිසිම තේරුමක් නැහැ. ඒන් ප්‍රතිඵලයක් ලැබීමේ සම්භාවිතාව අඩුයි. ඒ කියන්නේ ඒ සටන් පාඨය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම සුදුසු නැහැ. අර කියනවනේ ඉතිහාසයේ නැවත නැවත සිදු වෙනවා නම් මේක විකාරයක් වෙනවා කියලා. ඉතින් මේක නිකන් හිස් වැඩක්. ඒ නිසා අලුත් නිර්මාණශීලී සටන් පාඨයක් නිර්මාණය කර ගැනීම විපක්ෂය කියන්නේ ඒකේ දිව ගෙදර යවන බලන් ඉන්න පාර්ශවයන්ගේ අත්‍යවශ්‍යතාවයක්. ඉතින් ඒ වගේම තමයි ගුරු බලවත් කරන එකත් ඒ අය කරන්න ඕනේ. ගුරු නියෝජනය කරන්නේ ප්‍රභූවරුන්, සිටුවරුන් සහ පූජ්‍ය පක්ෂය. ඒ වගේම නීති ශේෂ්ත්‍රය. ඉතින් ගුරු බලවත් වෙන්න AKDට ප්‍රශ්නයක් වෙනවා. මොකද ශනි දුර්වල වෙන අවස්ථාවේදී මේ ගුරු බලවත් වීම හරහා ඒ தත්ත්වය උදා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් අපි කියමුකෝ AKD තියාගන්න ඕනේ. AKDව වැදගත් වෙන වටින AKDව විශ්වාස කරන පිරිසක් ඉන්නවා. ඒ අය කරන්න ඕනේ ශනි මිත්‍ර කරගන්න එක, ශනි බලවත් කරගන්න එක, ශනි සුබ කරගන්න එක. ඒ සඳහා කරන්න පුළුවන් එකම දේ තමයි ශනි නියෝජනය කරන්නේ ගොවිකම්කරු ජනතාව, ඒ වගේම දුප්පත් පීඩිත ජනතාව. ඒ අයගේ සුබ සිද්ධිය සඳහා රජය කටයුතු කරන්න ඕනේ. ඒ අය එක ගැටිලා ඒ අවමානයට අපහාසයට පත් කරලා පුළුවන් දෙයක් කරන්න අපි මෙහෙමයි කරන්න කියනවා වගේ අත්නෝමතික උඩඟු ආකාරයෙන් කටයුතු කරන්න එපා. අර කියනවනේ පූජාසනේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහිවි නැගිටින්නේ. යන්නේ නෑ, දෙන්නේ නෑ. අවුරුදු 20ක් ඉන්නවා මේ වගේ දේවල් බොහෝම හිස් වචන සටන් පාට බවට පත් වෙනවා. විශාල පිරිසක් විරුද්ධව ඔබට එරෙහිව නැගිට දවසට ඔබට ඔබේ නිවෙස් වලින් යන්න බැරි වෙනවා. මේ AKDට අවුරුදු 20ක් යනකම් AKDට බලේ ඉන්න පුළුවන්. අපි දෙන්නේ නෑ කියලා කියන මේ ගම්වල ඉන්න ඒ තරම් දුරදිග හිතන්න නැතුව ප්‍රකාශ කරන පිරිසට කරන්න තියෙන්නේ ධර්මානුකූල වෙන්න, ආගම දහමට ලැබිව කටයුතු කරන්න, සංස්කෘතියට ලැබිව කටයුතු කරන්න. මේ කේතුගෙන් කෝපයටපත් වූ මුතුන් මිත්තන් නියෝජනය වෙනවා. කේතුගෙන් ඒ කියන්නේ අපේ මුතුන් මිත්තන්, මේ මුතුන් මිත්තන් ලේ කඳුළු හලලා රැකගත්ත රාජ්‍යයක් නේද? රටක්. ඉතින් මේ අයගේ කෝපයට ලක් වෙන්න හොඳ නෑ. ඒ අයව සුබ කරගන්න, මිත්‍ර කරගන්න කටයුතු කරන්න. මේ ග්‍රහයන් මිත්‍ර කරගන්න පුළුවන්. මේ පෙර භවයේ කර්මයන්නේ අපේ ග්‍රහ සටහනේ මේ හඳහනේ සටහන් වෙන්නේ. ඉතින් ඒ වේ සතුරු වෙලා ඉන්න ග්‍රහයන් මිතුරු කර ගැනීම Tamanට හැකියාව තියෙනවා. ඊටමත් ශ්‍රද්ධාවෙන් කටයුතු කිරීම. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම කට පරිස්සම් කරගන්න ඕනේ. ඊට පස්සේ පරිවාර සම්පත්තියක කියන්නේ පිරිවර එක්ක පින් කරන්න ඕනේ, කුසල් දහම් වඩන්න ඕනේ. ආගම දහම ප්‍රතික්ෂේප කරලා කටයුතු කරන්න බෑ. මොකද හේතුව කේතු, කුජ, ගුරු කියන තුන් දෙනාම 11 යන්නේ සතුරු බලයෙන් ඉන්නවා. ඉතින් ඒ නිසා අහිතකර තත්වයක් 11 යන කන්‍යා රාශියට කුජ සතුරුයි, ගුරු සතුරුයි, කේතු මුහුටයි. ඉතින් ඒ නිසා එය හිතකර වෙන්නේ නැහැ. ලැබෙන පාර්ශවෙන්නේ නේද? ගුරු කියන්නේ අමාත්‍යකාරකාදීන්, උපදේශකයන්, පූජ්‍ය පක්ෂය, සිටුවරුන්, කුජ කියන්නේ සේනාව සෙන්පතියන්, කේතු කියන්නේ විඥානයන්, පූර්ව විඥානයන්, ආධ්‍යාත්මික තත්ත්වයන්. මේ තත්ත්වයන් ඔක්කොම එතුමාට ඉන්නේ හිතකර නොවන, කියන්නේ සහාය නොදෙන මට්ටමේ. එතුමාට සහාය දෙන්නේ ශනි නීච වෙනවා 2027 වෙනි මාසෙන්. ඒ නිසා ශනි බලවත් කරගන්න, ශනි දුප්පත් ජනතාවට උදව් කරන්න, සේවය සලසන්න. තවදුරටත්
මිත්‍රශීලීව නම්‍යශීලීව කටයුතු කරන. මොකද මේ මෙතුමාගේ හඳහනේ බලය තමයි මේ රජය පවත්වාගෙන යන්නේ. එතුමාට තියෙනවා සැලකිය යුතු යෝග ප්‍රමාණයක්. මූලික වශයෙන් නාගේන්ද්‍ර යෝගය තියෙනවා. ඊට අමතරව බෙහෙරී කියලා යෝගයක් තියෙනවා. හැබැයි තව දෙයක් මතක තියාගන්න ඕනේ. ශනි විසින් කඩා බිඳ දැමීම් කරනවා 22 වන දීර්ඝානාධිපතියා. ඒක අවාසියක් වෙන්නේ මිනිස්සුන්ට පුටුවේ වාඩි වෙලා ඉන්නේ කවුද කියන එක අදාළ නැහැ. මිනිස්සුන්ට ඕනේ ජනතාවට ඕනේ හරියට වැඩ කෙරෙන තමන්ට සහනය සැලසෙන්න තමන් සතුටින් ඉන්න සමාජය යහපත්ව පවත්වගෙන යන්න අනාදිමත් කාලයක සිට ගෙනාපු සම්ප්‍රදායන් කඩ කරන්නේ නැතුව ගෞරවනීය විදියට පවත්වගෙන යන. එහෙම වුණොත් ඒකෙදිට තව අවුරුදු 20ක් ඉන්න පුළුවන් මේ අර ශනි නීච වෙන දශාවේදී ශනි බලවත් කර ගැනීම සඳහා එම පාර්ශවයේ කටයුතු කරන්න ඕනේ. go home කියන්න ඕනේ නම් ගෙදර යවන්න ඕන නම් ඒ දශාව එනවා 2027-30 වගේ කාල සීමාව ශනි නීචයි. ඉතින් මේ කාල සීමාවේ ඉන්න මැතිවරණ භාග්‍ය උදා කරන්නේ නැහැ එතුමාට. එතුමාගේ වාසනාව කියන පස්වෙනි කොටුවේ අවහිර කරනවා. මේ අවස්ථාවේදී තමයි ඒ වෙනකන් තියෙන්නේ විපක්ෂයට තියෙන්නේ ජනතාව ධර්මානුකූල කරන එක, ආගමික වශයෙන් සංවිධානය කරන එක, ආධ්‍යාත්මික පැත්ත දියුණු කරන එක, ඒ වගේම ජනතාවගේ ආර්ථිකය බලගන්වන්නත් විපක්ෂය යම්කිසි කටයුතු වල නැත්නම් දැක්මක් ඉදිරිපත් කරන එක. මොකද රජයේනේ ප්‍රතිපාදන තියෙන්නේ. නමුත් විපක්ෂයට පුළුවන් ජනතාවගේ ආර්ථිකය දියුණු කරන දැක්මක් ඉදිරිපත් කරන්න. ඉතින් මෙහෙම කරනකොට ගුරු බලවත් වෙනවා. ඒ ගුරු බලවත් වීම ඒකෙදිට අවාසි. ඉතින් ඔය කාරණාව තමයි කියන්න තියෙන්නේ. වැදගත් වෙයි කියලා හිතනවා. තාර්කික විග්‍රහයක් ලැබුණා කියලා හිතනවා. කොහොම හරි රටට යහපතක් වෙන්න ඕනේ. මොකද පුටුවේ වාඩි වෙච්ච පාලකයෝ ගන්න තීරණ සමහර වෙලාවට ජාතියට හානි කර වෙනවා. ඔබට මතක ඇති කෝට්ටේ රාජධානිය පෘතුගීසින්ට පවරා දීමත් එක්ක වෙච්ච බලපෑම තව සියවස් ගණනාවක් යනතුරු අසමහර වෙලාවට අද වෙනතුරුත් පවතිනවා. රජවරු ගන්න තීරණ සමහර වෙලාවට. එහෙනම් ගිහිල්ලා එන්නම්. මම සංජය සංදේශයෙන් ජය වේවා.